තෙරුවන් සරණයි. අද දවසේ අතිපූජනීය බුද්ධගයාවේ සිසිල් චන්ද්‍ර මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් උන්වහන්සේගේ වීමෙන් මේ ලස්සන වැඩක් කරනවා. අද ඇත්තටම මේ අපේ හාමුදුරනේ මේ විකෘති කරපු දවසක්. හැබැයි ඇත්තටම විශේෂ දවසක් අපිට. මොකද 1885 පෙබරවාරි 14 වෙනිදා තමයි අපේ මුදුන් මලකඩ වෙන බෞද්ධ කොඩිය නිර්මාණය කරන්නේ. හරිද? මේ ගැන විවාදාත්මක කාරණා තියෙනවා. නමුත් මමත් සඳහනක් දැක්කා ඒක සත්‍යයක්. අද තමයි නිර්මාණය අද වගේ දවසක නිර්මාණය කරන්නේ. නමුත් බලන්න අපේ සමාජයේ දැන් අපේ තරුණ පරම්පරාවේ සමහර අයට එන්න කිව්වම අද දවසේ දැන් අද පෙබරවාරි 14නේ 2026 එන්න කිව්වහම මම කියනවා අද නම් ලැජ්ජයි එන්න. අද අම්මලා මොනවා හිතයිද දන්නේ. බලන්න අපේ හාමුදුරුවෝ දැන් මේ ලස්සන දේවල් කැත කරගෙන තියෙන අපූර්ව මිනිස්සු. ඒ කියන්නේ එක පිරිසක් මේකේ මුදල් උපයන්නේ. ඒ කියන්නේ හෝටලේ ඉඳලා පෑගි විකුණන අයගේ ඉඳලා මේ සල්ලි හම්බ කරගන්න. එතකොට දැන් ඔබ වහන්සේ මේ රටේ යම්කිසි විශාල සේවයක් ආරම්භ කරා කොහොම ඈත අතීතයේ ඒ ඉතිහාසය ඉඳලම අපි පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි. ඒක වටිනවා. අපි ඒක පසු කාලීනව සම්බන්ධ වෙච්ච අපේ වයසත් එක්ක ඔබ වහන්සේ අතන වීරයෙක් කියලා සලකන්න ඕනේ. හරිනම් ජාතිය තමයි. අපි මිනිස්සු ඒකවත් තේරුම් ගන්න පිළ තියෙන්නේ. බෝධිසත්වයන්ට තමන්ගේ අමතක වෙච්ච දේවල් මතක් කරන්න යම්කිසි කර්තව්‍යයක් ඔබ වහන්සේ කළා. අවිහිංසාව වෙනුවෙන්, නිර්මාංශ වීම වෙනුවෙන්, සදාචාරවත් සමාජයක් වෙනුවෙන් අපි හැමෝම එකිනෙක ඉඳලම පටන් ගත්තා. ඇයි අපි මේ වැලන්ටයින් සාමිවරයා කරපු යම් සිදුවීමක් මුල් කරගෙන අද දරුවෝ සමහර අද තමයි ගැබ් ගන්න දවස. හරි? ඊට පස්සේ ගබ්සා කරලා එහෙම නැත්නම් ජීවිතේ නසා ගන්නවා ඒ ලැජ්ජාවට. හරි? තාත්තා කෙනෙක් නැති දරුවෝ බිහි කරනවා. ඒ මට්ටමට අපේ රට සමාජය පත්වීම ගැන මම හිතන වහන්සේ ස්වාමීන් වහන්සේ නමක්සේම ගත්කතුවරයෙක්සේම වැඩිහිටියෙක් ලෙස සමාජයේ විශාල අධ්‍යක්ෂින් සම්භාරයක් තියෙන වැඩිහිටියෙක් හැටියට මම හිතනවා ඔබ වහන්සේකින් අවදනක් අද සමාජයට දුන්නොත් ඒක තමයි ගොඩක්ම වටින්නේ. මේ මස් කන මාළු කන මිනිසුන්ට රාගය වැඩි අපි නම්න්නේ. ඊට පස්සේ මේ රාගය විකුණලා කාම ලෝකය විකුණලා හම්බ කරගන්න කවුරු ටිකක් ඉන්නවා මේ සමාජයේ. ඒ නිසා ඔබ වහන්සේ මේ මට්ටමින් නිදෙන්න අපේ සමාජයට වදනක් දෙන්න දවසක් අපේ වෛද්‍ය අභිපුතා කිව්වා වගේ මේ අපිට මේ කඩ මේගොල්ලෝ ඉක්ුණුනේ නැහැ. ඒවත් කියන්නේ අපිට මේ සත්‍යය තුනේ නැහැ. ඒ සත්‍යය අපිට ප්‍රබෝධ කරන්නේ අපි මානු අත්ස වෙලා ඉස්ස වෙලා අපේ පෙර බව අපි ඉපදින්නේ. යොක් අපේ නෑදෑයි. මේ සියලු දෙනාම මේ ඇයට නිවන මොනවා. නිවන මිනිස්සුන්ට මේ භවයේ ඉන්න මිනිස්සුන් විතරක් නෙමෙයි. සෑම භවාන්තරයකම ඉන්න සියලුම සත්තුන්ට හැමෝටම නිර්වාණය නිර්තුෂ්ණාව මේක තෘෂ්ණාවකින් ඇති වෙන ලෝක. අද දවසක් තෘෂ්ණාපරිත දවසක් අපේ මේ වෛද්‍ය අමලපුතා කිව්වා වගේ අද වැලන්ටයින් ඒ කියන්නේ තෘෂ්ණාපරිත දවසක්. මේක පටන් ගත්තේ දැන් අවුරුදු 20කට මෙහා පැත්තේ මට මතක ඇටිය. අපි කුඩා කාලේ තරුණ කාලේ මේ වගේ දේවල් බොරු දේවල් තිබුණේ නැහැ. බොරු දේවල් කිව්වට තරහ යන්න එපා. හැබැයි බොරු තමයි වෙන්නේ කවදා හරි අසරණ කී දෙනෙක් අද දරුවෝ අනාථ වෙනවද? අද ගැහැණු දරුවෝ කී දෙනෙක් අනාථ වෙනවද? අද දෙමව්පියෝ කොකා පෙන්නලා ගෙවල් වලින් යන අය අද කී දෙනෙක් අනාථ වෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. අයි මේ තෘෂ්ණාවට වික්ෂත යොමු වෙන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේලා මේ වගේ කාලයක බුද්ධත්වයට ලබන්න මේ ලෝකෙට වඩින්නේ නැත්තේ. තේරුණා නේද? මේ තෘෂ්ණාව. නිවන නිර්වාණය නිර්තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කර ගැනීමේ මාර්ගය නිවනයි. සාදු සාදු සාදු. Supposed to be a so-called sophisticated day called Valentine's Day. So let's forget that. And we are performing a very good task today. Saving lives of innocent animals, innocent creatures, fish and cows. We have already done a part of it and the other part we are going to release now. We have got together today so-called Users Day. Our Dr. Amida son and Studio Amida, there are two Amidas and one Namura, the soldier, they are with us. And it's in fact, as usual, very special day. Every life-saving days is a special day for us. We are fond of our lives and all the creatures are fond of their lives. And let's release them. We have to wait. They are also waiting to innocent creatures are waiting to have contacts with their kids and kin. Safer make area near the parliament. Near one house. Let's do it now. Best of all of you guys
watching this video. Show yourself. God is very ඉතින් අනුමෝදන් කරගන්න. අපි TikTok, Instagram, Facebook, YouTube අද අපස මේ වෙනු කරන්නේ මේ ආදර්ශමත්. හැමෝම ආදර්ශමත් වෙන්න. අපි පියවරු වෙන්න. බුදුදහම වාසේ උත්තර අවස්ථාවේදී දේශනා කළා තියෙනවා පියවරු 4 දෙනෙක් වෙනවා. ඒ ජාතක කරන පියා, හදා වඩා කරන පියා, ඛණ්ඩ දෙන පියා සහ අපේ දාන දෙන පියා. පියවරු 4 දෙනෙක් ඉන්නවා ලෝකේ ඉපදෙන මව්කුසි ඉපදෙන හැම සතෙකුටම ඉන්න පියවරු 4 දෙනෙක්. දැන් අපි අපේ දානය දෙන පියවරු මේ අවස්ථාවේදී ඒකත් හොඳින් මතක තියාගන්න බෞද්ධෙනි බෞද්ධ නොවන අයදී බෞද්ධම වෙන්න ඕනේ. මොකද පිළිපියන් වාසේ ඉපදෙනකොට බෞද්ධ ඉපදුනේ නැහැ. උන්වහන්සේ විශාල දර්ශනයක් ලෝකේ තියෙන මූලිකම දර්ශනය දේශනා කළ උමානන් වහන්සේ අපිට කියලා තියෙනෝනේ උත්තම කරණීය සූත්‍රය. මේ තමයි නිවනට මඟ කියලා. අපි ඒක කරනවා. ඉතින් කරණීය සූත්‍රය. කිරීමේ සූත්‍රය. ගායනීය කියන්නේ නෙමෙයි මේක කරනවා. දැන් අපි කට්ටිය එකවල මේ කරනවා. මේ අපිට පිනට හම්බුනේ නැහැ. මේවා අපි සල්ලි දීලා අරගත්තේ අද. උදේ ඉඳන් කියලා දීවරින්ට දෙන්න එපා පිට විකුණන්න එපා අපිට දෙන්න අපි සල්ලි දීලා ගන්නවා උගලන්ට එක්තරම් පුතක් දෙන්නම් කියලා අපි මේ කට්ටියව අරගෙන ඇහිලා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව ළඟ දිවන්නා විකාශ කළා. මේකට අපිට අත්වශයෙන් මුල්‍ය සහභාගීත්වයක් ලැබුණා. අපේ වෛද්‍ය අමලි පුතා ඕස්ට්‍රේලියාවේ ડોક્ટર ශානුකරණ පුතා පුංචි වාල්ලුවාවේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ සහ මම ඇතුළු අපේ ශිෂ්‍ය මණ්ඩලය සියලු දෙනාම බරපතල දායක වුණා. ඒ උතුම් ක්‍රියාවට හැමදාම එහෙම නැත්නම් අපිට මේ ජීවරෙන්ගේ අතිවිශාල මුදල් ප්‍රමාණවත් දෙවලා වාසයකට දෙතුන් වතාවක් අපි මේ වගේ සත්ත්ව ජීවිත දාණය දෙනවා. මේ උතර විශේෂත්වය මේකයි. ඉස්සා පොඩි වුණාට ඉස්සගේ බඩ ඇතුලේ ඉන්නවා. පැටව් 600ක් විතර ඉන්නවා. ඒක ඉස්සියෙකුගේ බඩ ඇතුලේ. ඒ බලන්න අපි කී දෙනෙකුයි අද ජීවිත අපි බේරුම් කරාද කියලා බේරගත්තද කියලා. කන හයිය නැහැ ඉස්සන්ගේ. ඉක්මනින්ම ගෙනහැලා දාන්න ඕන එක අපි. ඉක්මනින්ම අරගෙන ආවේ ඔක්සිජන් වාව දීලා ඔක්සිජන් මීටර් ක්‍රියාත්මක කරගෙන තමයි අපි ආවේ. නොවැරි මේ කට්ටිය මේ ගෞ ප්‍රදේශයට දවන්නට. හොඳයි. අපි සියලු දෙනාට මෛත්‍රී පොළොසා සංකේ කල්පලක්ෂය පෙරූප කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේට ඒකම දේව සභාවේ සිට මුළු සියලු මත් දෙවි හාමුදුරන් දිව්‍යාංගනන් වහන්සේලාට මේ අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් උන්වහන්සේලාගේ පාරමිතා ශක්තිය වැඩි දියුණු වෙලා උන්වහන්සේලා අවසන් නිර්වාණ බුද්ධත්වයට පත් වේවා. මේකම 30 කෝටියක් කම්මැලි කුසී දෙවියන්වහන්සේලාට වහන්සේලාට සතරවන දිවරුන්ට සියලුම සම්‍යක් දෘෂ්ටික ප්‍රාදේශීය දිවරුන්ට සියලු දෙනාටම අනුමෝදන් වේවා. උන්වහන්සේලා පතන බෝධි නිවන් සම්පන්න ඒකම අපිට අපේ පාරමිතාව මෛත්‍රී පාරමිතාවක් අපි මේ ඔක්කොම පුරන්නේ මෛත්‍රී මේ භවයේදී මෛත්‍රී පාරමිතාව. මෛත්‍රී පාරමිතාව ධෛර්ය වීර්ය පාරමිතාවක් අවශ්‍යයි. ධෛර්ය වීර්ය මෛත්‍රී පාරමිතාව. මේ සියලු දේ පුරාගෙන අපි යන්නේ එක්තරා ඉලක්කයකට. ඒ ඉලක්කය තමයි නිබ්බාණම් පරමං සුඛං. නිර්වාණය පරම සුඛාස්වාදයේ අන්නේ ඉලක්කය කරා අපි සුදු ගාමී ආසාවෙන් ගමන් කරන්නේ. ඊටම සතුටින් පෙරවල් සත්‍ය සිදු වෙනවා තමයි ආකාශත් තමුවත් දේවනගමයි තිය පුණ්‍යතන මෙදිකවා චිරාරකත් ලෝක සත්‍යං චිරාරකත් දේශන චිරාරකත් පරම්පි සාදු 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 උත්තර අම්බි සබ්බද පුදු සබ්බද සබ්බි දේවානි දත්ත සබ්බද පස්සිත සබ්බේ භූතානුමෝදතු සබ්බද සබ්බේ සම්‍යක් භූතානුමෝදතු සබ්බද පස්සිත සබ්බේ සත්තානුමෝදන්තු සබ්බද පස්සිත සාදු සාදු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතාං තුනාතෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතාං තුනාතෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතාං තුනාතෝ සාදු සාදු අපේ මිය පරලෝකීය දෙවෝපිය ඥාති මිත්‍රයන් දී අතුළු සියලු දෙනාට මේ පිගනුව මේ අවස්ථාව අනුමෝදන් කරන ලබන අතර මේ පින් බලයෙන් එතුමන්ලාගේ දිවි ගමන යහපත් භවාන්තර වලට ආගමනය වේවා ඒ එතුමන්ලා මේ අපි නිදහස් කරන සත්තු කවදා හෝ ඒ අයට නිර්වාණය වුණ මේ අසල සත්තුන් නිර්වාණය වුණ මේගොල්ලෝ අපිට පෙරවල් සත්‍යසම මේ බලලා දැක බලාගෙන පින් සිත් ඇතුව මෙත් සිත් පෙරදරේ
පින්පෙත් අනුමෝදන් කරගන්න, කුසල අනුමෝදන් කරගන්න. කුසල් යනු නොසිදෙන ගංගාවකි. අප සදහවතුනි, බෞද්ධ සදහවතුනි, පින්වතුනි, ලංකාවාසී ලෝකවාසී සදහවතුනි, කුසල් යනු ගංගාවකි. මේ සාදුකාර දීලා බුද්ධ පූජාවට මල්වට්ටියකට අත තියලා සාදුකාර දෙනවා වගේ ඊටත් වැඩි ලොකු දෙයක් ජීවිතයක් දීලා අපි සාදුකාර දෙන එක තමන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවි. අනිවාර්යයෙන්ම සාදු සාදු සාදු.